මම අවුරුදු 19 දී කොළඹ ආවා ජොබ් එකකට. මට ඒ වෙලාවේ මට සර්වයිව් වෙන්න විදිහක් තමයි මම හොය ඉස්සරවම දාපු ගික්කව එක කාටුන් එක. ඇයි දැන් මේ ඉන්ඩස්ට්‍රි එක කන පිට හැරිලා ඉඳින් නැත කරක් හිටපු කාටුන් 2025 මුල ඉඳන්ම ඩවුන් වුණා. වැඩ කරන්න හරි අමාරුයි. මම වැඩ කරලා කරනවා. මැජික් බුක්. හරිම සිම්පල්. කොහෙන් හරි ගත්ත පොත් ටික Facebook එකේ බූස්ට් එකක් ගහුවා වික්කා. ආවි විතරයි මේ නොලෙජ් ෂෙයාරින් වලට මෙච්චර කට්ටිය උනන්දුවෙන් ඉන්නේ කියලා. ඒක හින්දා දැනුම තමයි මේන්ම. නොලෙජ්. වෙල්කම් ටු ද ෂෝකාස්ට්. අද අපිත් එක්ක එකතු වෙනවා ඕගොල්ලෝ හැමෝම ආසාවෙන් බලන් හිටපු සබ්ජෙක්ට් එකක් ටොපික් එකක් කතා කරන්න. ඒ තමයි ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් එක ගැන නැත්නම් ඉන්ටර්නෙට් හරහා ගෙදර ඉඳගෙනම මුදල් හොයන්න, ආයෝජනය කරන්න, ව්‍යාපාර පටන් ගන්න, ව්‍යාපාර දියුණු කරන්න කොහොමද කියන එක ගැන පිළිබඳව හසල දැනුමක් අත්දැකීමක් තියෙන කෙනෙක්. ඒ තමයි අපේ ජනිත් වික්‍රමසිංහ. ජනිත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ෂෝකාස්ට් එකට. එහෙනම් මේ කොහොමද මේ දවස්වල ඉතින් ඔයාගේ වැඩ කටයුතු අපිට පොඩ්ඩක් කිව්වනම් මොනවාද අලුතෙන් වෙන්නේ සහ මොන වගේ ප්‍රොජෙක්ට්ස් වලටද ඔයා අලුතින් මේ දවස්වල අත ගහලා කියන කී සම්බන්ධව? රොමේෂ් අපි පටන් ගත්ත වැඩ කීපයක් මේ අවුරුද්දේ. ඇත්තටම කලින් අවුරුදු වල කරපු නැතරම් වැඩ අපි මේ අවුරුද්දේ පටන් ගත්තා. මොකද AI එනවත් එක්කම පොඩි මේ ඉන්ඩස්ට්‍රි එකේ පොඩි කැළඹිල්ලක් තියෙනවානේ. ඒවත් එක්ක වැඩ ගොඩක් පටන් ගත්තා. අපි සෝෂල් මීඩියා ඒජන්සි එකක් පටන් ගත්තා. ඒකේ වැඩ තමයි මේ දවස් ටිකේ ફોකස් කරගෙන යන්නේ. තව වැඩ ගොඩක් පටන් ගත්තා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු. අනිවාර්යයෙන්ම. ඉතින් මේ අපි ඉස්සෙල්ලම මේ ගොඩක් අය ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කිව්වම ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන්නේ ලොකු සබ්ජෙක්ට් එකක් නේ. ඒ ලොකු සබ්ජෙක්ට් එකක් ඇතුලේ කුඩා කොටස් තියෙන්න පුළුවන්. නමුත් අපි ඔන්ලයින් කියලා විතරක් ගත්තොත් බිලියන ගානක කමියුනිටි එකක්. බිලියන ගානක කමියුනිටි එකක්, බිලියන ගානක බිස්නසස් තියෙන්න පුළුවන්, ගොඩක් අදහස් තියෙන්න පුළුවන් නේ. එතකොට මම කැමතියි දැනගන්න කොහොමද ජනිත් ඔන්ලයින් බිස්නසස් වලට අත්පොත් ලැබෙන්නේ කොහොමද? කොහොමද ඔයාගේ ආරම්භය? ඔයා කොතනින්ද මේ ගමන පටන් ගත්තේ? සහ ගෙදරින් ලැබිච්ච වටපිටාවේ ලැබිච්ච සහයෝගය කොහොමද? ඒ ටික ගැන අපිට රසවත් කතා ටික. මම ඇත්තටම මේ රමේෂ් අවුරුදු 19න් තමයි අවුරුදු 18 ඉවර වෙනවත් එක්කම තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට ආවේ. හිතලා නෙවෙයි, කොහෙන්වත් ඇහිලා නෙවෙයි. මොකද අපේ කාලේ කවුරුත් මේ වගේ මේ කතා කරේ නැහැ නේ මේ වගේ. එහෙම කන්ටෙන්ට් තිබ්බේ නැහැ ලොකුවට. මම අවුරුදු 19 දී කොළඹ ආවා ජොබ් එකකට. ඉතින් ජොබ් එක කරද්දී මට ඒ ජොබ් එකෙන් සර්වයිව් වෙන්න බැරි වුණා, ජීවත් වෙන්න බැරි වුණා. ඊට පස්සේ තමයි අපි මං හිතුවේ මොනවද කරන්න පුළුවන් වගේ දේවල්. මට ආරංචි වුණා මම වැඩ කරපු තැන අයියා කෙනෙක් මම 5 එකෙන් පටන් ගත්ත කට්ටිය දන්නවනේ. 5 කරලා එයා හොඳ තැනකට ගිහලා වාහනයක් කරන් නිකන් එයා ආවත් දවසක මේ අපේ ඔෆිස් එකට. ඊට පස්සේ මේ වාහනයක් ඇවිල්ලා ඉතින් ඒ දැක්ක. ඊට පස්සේ එදා තමයි කට්ටිය කතා වුණේ මේ මෙයා 5 කරේ මෙහෙම ග්‍රැෆික් ඩිසයින් වලින් එහෙම කියලා. ඊට පස්සේ තමයි මම ওই සයිට් එකට ගිහිල්ලා බැලුවේ. මොනවද මේ මොකද්ද මේකේ වෙන්නේ කියලා. එතකොට මට ග්‍රැෆික් පොඩ පුළුවන්. ඉතින් කොහොම තමයි ඉස්සරෝම පටන් ගත්තේ මේ 5 එකෙන් තමයි පටන් ගත්තේ වැඩ කරන්න. ඔව්. ඒ කියන්නේ කවුරුත් අහම්බෙන් කියන්නේ කවුරුත් මේ කියලාවත් ඔයා එහෙම මේක කරන්න ඕනි කියලා හිතලාවත් නෙවෙයි. ඒ කියන්නේ මට ඒ වෙලාවේ මට සර්වයිව් වෙන්න විදිහක් තමයි මම හොය හිටියේ. මොකද මේ මාසේ ගෙවා ගන්න මගේ සැලරි එක මදි ප්‍රශ්නයක් තිබ්බා. ඒකට පොඩි සපෝට් එකක් ගන්න තමයි මෙච්චර මේ දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. ඒකත් මම අමතර ආදායමක් විදියට. අමතර ආදායමක් විදියට. නිකන් ඩොලර් 50ක් විතර පුළුවන් නම් හොයා ගන්න තමයි ජොයින් වුනේ. ඒකත් දැන් මම මේ 2025 වෙනකම්ම කාටුන් ඉන්ඩස්ට්‍රි එක තමයි අපි මේන්ම වැඩ කරේ. ඒ කාටුන් එකටත් කාටුන් හදනවා කියලා හිතලා නෙවෙයි මම ඉස්සරවම දාපු ගික්කව එක කාටුන් එක. ඊට පස්සේ ඒකට ආපු ඒ කියන්නේ කාටුන් ඒකට ආපු ඕඩර් එක කාටුන් එක. එදා ඉඳන් 2025 වෙනකම් මම කියන්න දැන් ඒක චේන්ජ් වෙලා තියෙන්නේ. ඒ AI යනම්ම නම් එක 2025 වෙනකම්ම කාටුන් කරේ. ඉතින් ඒ කිසිම දෙයක් ප්ලෑන් කරලා නෙවෙයි දැන්. මට ඕන කියනවා මම මෙහෙම දැක්කා කාටුන් වලට හොඳ ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා කියලා. එහෙම නෑ ඇත්තටම අහම්බෙන් වෙච්ච එකක්. නමුත් ඒක හොඳට වුණා කොහොමද? හොඳට පික් වුණා වැඩි. රයිට්. ඕකේ. එතකොට මේ අපිට කියන්නකෝ බලන්න ඔයාට දැන් ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කිව්වම අපි 5 ගම්කෝ ප්ලැට්ෆෝම් එකක් ඉද දැන් 5 account එකක් හදලා 5 එක ඇතුළට ගිහිල්ලා දැන් මුලින්ම අපි 5 කියන්නේ world wide platform එකක්. ලෝකේ පුරාම කට්ටිය ඉන්නවා. එතකොට ක්ලයන්ට්ස්ලා අපිත් එක්ක කතා කරනවා, මෙසේජ් කරනවා,
දේවල් අහන. ඉතින් මං හිතන්නේ ඒක ජනිත් අලුත් අත්දැකීමක් වෙන්න තියෙන දවසක. ඔව් අනිවාර්යයෙන්. ඔව්. එතකොට ඒ වගේ අත්දැකීමකට ඔයා මුහුණ දුන්නේ කොහොමද? එතකොට ඒ වගේ ඒ ගමන ඇතුළතදී ඔයාට මොන හරි අමතක නොවන දෙයක් සිදු වුණා. හොඳම දේ රමේෂ් මට ඒ දවස්වල ඉංග්‍රීසිත් බෑ. මොකද ගමක ඇතුළේ ඉඳන් එකපාරටම කොළඹට අතහැරලා එකපාරටම අලුත් සබ්ජෙක්ට් එකක් ඉතින් ඉංග්‍රීසිත් මට එහා පැත්තේ වැඩ කරපු අයියට පුළුවන් ඉංග්‍රීසි. මට මැසේජ් එකක් අහම එයාට කරදර කරලා තමයි මේ මොකද්ද මේකේ කියලා දෙන්නේ මම දැන් වැඩේ තේරුම් ගත්තොත් කරන්න පුළුවන්. එයාට කරදර කරලා තමයි මේ දවස්වල මේ Google Translate ආවෙත් සෑහෙන කාලෙක. ඔව් ඒ කාලේ පහුවෙලා තමයි ආවේ මං හිතන්නේ 2015 වෙනි පස්සේ වගේ තමයි Google Translate හරියට ආවේ. ඒ කියන්නේ ආපු දවස්වල හරියට වැඩ කරෙත් නැහැ Google Translate. මේ එහෙම තමයි පටන් ගත්තේ අතට. එතකොට මේ අපි මුලින්ම දැන් 5 එක වගේ ඕඩර්ස් ආවේ කාටුන්ස් වලට. ඔව් ඉස්සරම ආපේ කාටුන් එකක් මම ගොඩක් තැන් වල කියලාත් තියෙනවා මේ ඉස්සරම ආපු ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා හරිම අමාරු ඒ කාලේ හැටියට හරිම අමාරු එකක්. ලෝය කෙනෙක්ගේ ඕඩර් එකක්. ලෝය කෙනෙක් එයා ට්‍රැවල් කරනවා එයාගේ මේ මොන හරි බ්ලොග් සයිට් එකකට එයා කියලා තිබ්බ මේ එයා ලෝය කෙනෙක් ඒකත් පෙන්වන්න ඕන ලෝග් එකෙන්. කාටුන් එකෙන් ඒකත් පෙන්වන්න ඕන තමයි. ලෝය කෙනෙක් කියලා පෙන්වන්න ඕන. ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒක නම් පෙන්වන්න පුළුවන්. ඒ ළමයි 3 දෙනා බාලදක්ෂෝ කියලා පෙන්වන්න ඕන. එයාත් බාලදක්ෂ කරනවා කියලා පෙන්වන්න ඕන. ඊට පස්සේ අපි මම හැදුවා ලෝය කෝට් එක දාගෙන බෑක්පැක් එක අයත් මේ හයික් කරන කෙනෙක්. බෑක්පැක් එකක් දාගෙන බාලදක්ෂ ටයි එකක් දාගෙන කැප් එකක් දාගෙන ළමයි 3 දෙනා කෙනෙක් මෙහෙම එල්ලලා ඉන්නවා. ඒක මල් ළඟ තාම තියෙනවා ඩිසයින් එක. ඒක දාපු ගමන් මේ එයා ඇක්සෙප්ට් කරා. එයා ලොකු ගාණක් ඒ දවස්වල ටිප් කියලා ඔප්ෂන් නැති තිබුණා 5 එකේ. එයා ඕඩර්ස් කීපයක්ම දැම්ම ඒක ටිප් එකක් විදිහට. ඒ කියන්නේ ඒ කාලේ ඕඩර්ස් තමයි දාන්න පුළුවන් ටිප් එකක්. ඩොලර් 5යි. කියන්නේ හොඳ ක්‍රියේටිව් හැට් තිබිලා තියෙන ඒ දවස්වල. පළවෙනි එක මොකද සෑහෙන කාලයක් ඕඩර් එකක් නැතුව බලන් හිටියා. අර ඕඩර් එකක් ආවට පස්සේ ඒක සල්ලි වලටත් වැඩිය මට පිටරට මිනිස්සෙක් ඕඩර් එකක් දැම්මා වගේ ෆීලිං සන්තෝෂ ආත්ම තෘප්තිය. ඒක ලොකු දෙයක් නේ ඉතින් පළවෙනිට. එතකොට මේ ජනිත් මං කියන්නේ අපි ඔන්ලයින් වැඩ කරන්න කලින් මම හිතන්නේ දැන් මේ ඩිස්කෂන් එකේ මේ කෑල්ලෙන් ගන්න පුළුවන් දේ ලොකු දේ තමයි අපිට ජනිත්ට සහජ හැකියාවක් තිබිලා තියෙනවා නිර්මාණශීලී බවට. ඔව් ක්‍රියේටිවිටි එක ඉස්සරින් නම් තිබ්බම මම අර ගොඩක් කලින් පොඩ්කාස්ට් වල කියලා දින හින්දා මම ගොඩක් විස්තර කරන්නේ නැහැ ගැන මේ මම ඉස්සරින් ඉඳන් ඒ තැන් වල එක එකව අඳිනවා මට අතක් තියාගෙන ඉන්න බෑ. දැන් ඔයා මෙතන කොලයක් දුන්නත් මොකක් හරි අඳින්න නැතුව ඉන්න බෑ මට. කියන්නේ මේ වෙන වැඩකට වෙන්න කොලේ දෙන්නේ. නමුත් මම එක එක ඒවා අඳිනවා මේ ඒ වගේ පුරුද්දක් තිබ්බා. ඒකින්ද අඳින්න පුළුවන්. ඒක මේ ඒක තමයි මම කියන්නේ අර ප්ලෑන් කරලා නැති වුණාට මට වාසි විදිහට තමයි ඒ දවස් ටිකේ වැඩ ටික උනේ. එතකොට දැන් අපි හිතමුකෝ කවුරු හරි මේකට ඉන්න කෙනෙක්ට. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. ඔයාට අලුතෙන් හයිවේ account එකක් හදනවනේ. ඒ හදන කෙනාට තව කෙනෙක් කරන දෙයක් කරනවා වෙනුවට තමන්ට දක්ෂතාවය තියෙන දෙයට යන්න කියන්න පුළුවන්. ඔව් මම මේ මෑතක් වෙනකන් එහෙම තමයි කිව්වේ. හැබැයි මට දැන් මේ AI දැන් මේ ඉන්ඩස්ට්‍රි එක කන පිට හැරිලා නෙදී නැත්තම කිව්වා. ඒවත් එක්ක මට දැන් නම් මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ රමේෂ්. මම කියන්නේ ඔපචුනිටි එක තියෙන දේ පස්සේ යන්න කියලා. අපිට තියෙන ෆැෂන් එක දැන් ලොකුවට මේ ලෝකෙට මං හිතන්නේ ඕන වෙනවා කියලා. ඒ කියන්නේ ඔපචුනිටි එක තියෙන්නේ කොතනද? ඒක පස්සේ තමයි ඒකට ආදරය කරගෙන ඒකට ආස කරගෙන කරන එක තමයි දැන් තියෙන හොඳ. දැන් අපේ කාලේ ඒ ප්‍රශ්නේ උන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හොඳකට එහෙම වුණා. නමුත් දැන් අලුතෙන් එන කෙනෙක්ට මම ෆැෂන් එකක් එක්ක යන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔපචුනිටි එකක් තියෙනවා යන්න අනිවාර්යෙන්. ඒක මරු. ඒක ගොඩක් ලකී වා එහෙම ඔපචුනිටි එකක් තියෙන කෙනෙක් නම් වාගේ ෆැෂන් එකත් එක්ක යන්න. නමුත් එහෙම නැත්තම් මං කියන්නේ ඔපචුනිටි එක තියෙන දේ පස්සේ යන්න කියලා තමයි. ඒක හොඳට කරන්න කියලා තමයි මේ මට දැන් කියන්න වෙන්නේ මේ තියෙන සිටුේෂන් එකත් එක්ක. ප්ලැට්ෆෝම් එකක් විදිහට ගත්තාම ෆයිවර් ගැනම කතා කරනවට වඩා මං හිතන්නේ ෆයිවර් මේ ඉන්ඩස්ට්‍රි එකේ ජයන්ට් කෙනෙක් ලීඩර් කෙනෙක් නේ. එතකොට එහෙම ගත්තම ෆයිවර් ප්ලැට්ෆෝම් එකේ මොන වගේ ජොබ්ස්ද තියෙන්නේ මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? ෆයිවර් එකේ සාමාන්‍යකට AI එක උන දේ ඒ විදිහටම ෆයිවර් එකේ තුනා ගොඩක් ඒවා දැන් අපි කර හිටපු කාටුන් 2025 මුලින් ඉඳන්ම ඩවුන් වුණා. ඒ කියන්නේ අපේ බිස්නස් එකේ එක පාර්ට් එකක් අපිට තනිකර නැති වුණා. AI එක අන්න ඒ වගේ නැති වෙච්ච දේවල් තියෙනවා අපි කියන්නේ. මම හිතන්නේ වෙබ් ඩිසයින් software පැත්තේ ගොඩක් ඒවා නැතිම වුන්නේ නැහැ. නමුත් සෑහෙන ප්‍රමාණයෙන් අඩු වුණා.
දැන් තියෙන ඒවා ඇත්තටම මට ලිස්ට් එක කියන්නේ එකින් එක කියන්න බෑ. අපිට ගිහිල්ලා හොයන්න පුළුවන් ලේසිම විදිහ තමයි ඔයා කැමති කැටගරි එකකට ගිහිල්ලා ඒකේ සෙල්ලර්ගේ queue එක බැලුවා නම් ඔයාට හිතා ගන්න පුළුවන් ඒකට දැනට ඉල්ලුමක් තියෙනවද නැද්ද කියලා. ඇත්තටම සරලව කිව්වොත් මොකද නැත්නම් එකින් එක කියන්නේ මේ අමාරු නිසා. ඒකින්ද රිසර්ච් කරලා අලුත් එක්කෙනෙක්නම් ඇත්තටම මේ කියන්නේ AI එකට දැනට රිප්ලේස් වෙලා නැති එකක් හොයාගන්න. හැබැයි ඉතින් ඒකත් කවදාද රිප්ලේස් වෙනවා. ඒ කියන්නේ ඉස්සර වගේ අපිට ප්‍රොමේෂ් එක දිගට අර මම කරන්නේ කාටුන් මම කරන්නේ ලෝගෝ ඩිසයින් කියලා එක දිගට කරන් යන්න පුළුවන් සිටුේෂන් එකක් දැන් නැහැ. දැනට AI රිප්ලේස් වෙලා නැති එකක් තියෙනවා නම් ඒක කරන්න. හැබැයි ඒක අනිවාර්යෙන් ඉස්සරහ රිප්ලේස් වෙනවා. ඊට පස්සේ වෙන එකකටත් අඩිය තියන්න බලාගෙන කරන්න කියලා තමයි මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක. අපි ජනිත්ගේ ආපහු යන් මුල් කාලෙට. ජනිත් මුල් කාලේ දැන් මුලින්ම 5 පටන් ගත්තා. මොනවාද ජනිත්ට තිබ්බ ප්‍රශ්න? ඒ දවස්වල මම මුලින්ම තිබ්බ ප්‍රශ්න තමයි ටයිම් එක. මොකද මම ජොබ් එක කරන ගමන්නේ පටන් ගත්තා. 5 කරේ. එතකොට මට දැන් ඕඩර්ස් එන්න ගත්තට පස්සේ මට මුලින්ම තිබ්බේ දැන් මම වැඩ කරන තැනට ගිහිල්ලා මට වැඩ කරන්න බෑ. මොකද එතන කස්ටමර්ස්ලා එනවා. එතන මම කැෆේ එක වැඩ කරේ. ඊට පස්සේ මම නැවතින තැනට ගිහිල්ලා තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ සමහරක් දවස් තියෙනවා ඒ රෑ වැඩ කරලා උදේ නිදා ගන්න ටයිම් එකක් නැහැ. කෙලින්ම වැඩට යනවා. එහෙම ගිහිල්ලා ඉතින් ලේඩ් වෙලා ඉතින් පුරුදු නැහැ නේ ඉස්සරම දැන් නම් නිදි මරන්න පුළුවන්. දැනුත් අදත් මම පැය 3ක් විතර නිදාගෙන තියෙනවා. ඉතින් ඒ කාලේ මුලින්ම මේ හුරු නැහැ නිදාගන්න. ඉතින් ඊට පස්සේ ලේඩ් වෙලා ඒ වගේ ප්‍රශ්නත් වුණා. ඉතින් ටයිම් එක තමයි මුලින්ම ප්‍රශ්නයක් වුණේ. ස්කිල් එකත් මොකද දැන් ඒකත් ඇත්තටම අපි හැමදේම දන්නේ නැහැනේ පටන් ගත්තා. ස්කිල් එකත් ප්‍රශ්නයක් වුණා. ඒක නම් ඊට පස්සේ ඉතින් අපි ඉන්ටර්නෙට් එකෙන් ඉගෙනගෙන තමයි දන්නේ නැති දේවල් ඉගෙන තමයි. ඉතින් ඒක මාර පවර්ෆුල් මං හිතන්නේ නේ අපි වෙන තැනකට ගිහිල්ලා ඉගෙන ගන්නවට වැඩිය. දැන් අද මොනවා හරි ඩිසයින් එකක් ආව ඒක හදන්න දන්නේ නැත්නම් ඒක ඉගෙනගෙන හදන එක ඊට පස්සේ ඒක හැමදාම මතකයි. ඒක හැමදාම තියෙනවා මතකේ තියෙනවා. ඉතින් කවදාවත් අමතක වෙන්නේ නැහැ. අර ඒ වගේ සිටුේෂන් තිබ්බ. ඉතින් ඒවට ඒ වගේ සොලියුෂන් තමයි මේ උනේ. පස්සේ ඉතින් අර ටයිම් ප්‍රශ්නෙට ජොබ් එකෙන් අය වුණා. ජොබ් එකෙන් ආවිලා ගෙදර ගිහිල්ලා වැඩ කරන්න ගත්තා. එතකොට ජනිත් හිතන විදිහට දැන් අපි හිතමුකෝ කවු හරි යන් අලුතෙන්ම මේ ඔන්ලයින් ඉන්ඩස්ට්‍රි එකට එන කෙනෙක්ට අද තියෙන කන්ටෙක්ස්ට් එක අනුව ජනිත් හිතන්නේ ෆුල් ටයිම් මේකට එන එකද හොඳ නැත්නම් ජොබ් එකක් කරන ගමන් අර නිදි මරාගෙන එහෙම කරලා මේකට ට්‍රාන්සිෂන් වෙන එකද හොඳ මොකද්ද හිතන්නේ? මොකද මම මේ ප්‍රශ්නේ අහන්නේ ගොඩක් මම දැකලා තියෙනවා යන් පරපුර අපේ අලුත් පල්ලෙහා ජෙනරේෂන් එකේ කට්ටියට ඌමනාවක් නැහැ 8-5ට ස්ටික් වෙන්න. 8-5 ට්‍රැඩිෂනල් ජොබ් වලට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලන්ට තියෙනවා ඔයාට මට වගේ ක්‍රියේටිව් සයිඩ් එකක්. ඒ හැමෝටම තියෙනවා. කතිකයෙක් වෙන්න පුළුවන්, ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, සිංගර් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඊට උඩින් ඉන්න පරම්පරාව කියන්නේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, වෙන වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. එයාලා ලෝකෙ දකින විදිහ නෙවෙයි අලුත් අය දකින්නේ. එතකොට දැන් ජනිතය කෙනෙක් සක්සස් වෙලා ඉන්නවා නම් තව අපේ පිටිපස්සේ එන පරම්පරාවකටත් සක්සස් වෙන්න බැරි කමන්නේ. අනිවාර්යයෙන්. ඉතින් එහෙම කෙනෙක්ට මොකද්ද ජනිත්ගේ පැත්තෙන් දෙන රෙකමෙන්ඩේෂන් එක? ඒ කියන්නේ අපි මේක හරියට සෙටල් වෙනකන් ජොබ් එකක් කරනකම යන්නේ ඒකද හොඳ නැත්නම් මේකට ෆුල් ටයිම් කමිට් වෙන එකද? මොකද්ද? ඔක රොමේෂ් අපි ඉස්සරම අපේ ටයිප් එක මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා ඇත්තටම ඒගොල්ලන්ට දැන් අපි වගේ කට්ටිය මට නම් 8-5 වැඩ කරන්න හරි අමාරුයි. මම වැඩ කරලා තියෙනවා. නමුත් ඒක හරිම අමාරුයි. ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් හොඳම සොලියුෂන් එක තමන්ගේ දෙයක් කරන එක. හැබැයි ඉතින් තමන්ගේ ස්කිල් හදාගෙන තමන්ට තියෙන ස්කිල් මොනවද කියලා අඳුරගෙන ඒ දේ කරන්න ඕනේ. හැබැයි කෙනෙක් ඉන්නවා නම් එයාට ජොබ් එකක් කරන්න ආසාවෙන් ජොබ් එකක් කරනවා නම් එයාට 8-5 වැඩ කරන එක ප්‍රශ්නයක් නැත්තම් එයාගේ පාර ඒක තමයි. ඉතින් එයා කැමති නැත්. ඒ කියන්නේ මම කියන්නේ බිස්නස් එකක් කරනවා හරි මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඒක ඇත්තටම ලොකු කැපකිරීමක්. කෙනෙක් ඒක කරන්න කැමති නැත්නම් ඒක මම හිතන්නේ ඒක අමාරුවෙන් එයා කරයි කියලා මම හිතේ. එයා ඒ පාත් එකට කවුරු හරි දාලා බලෙන් ධම්මලා ගියත් මම හිතන්නේ එයා ගොඩක් දිග කාලෙට මේක ඇදගෙන යයි කියලා. ඉතින් මම හිතනවා ඉස්සරවම තමන්ගේ ටයිප් එක අඳුර ගන්න කියලා. තමන්ගේ ටයිප් එක අඳුරගෙන තමන් බිස්නස් එකක් කරන්න ආස කෙනෙක් නම් එයාට ඒ කැපකිරීම ටික කොහොමද කරන්න පුළුවන්. එයා ඒ ආසාවින්දම කරනවා. මොකද දැන් අපේ සැටිස්ෆැක්ෂන් එක මේ බිස්නස් මේක කරන එකනේ. වෙන දෙයකින් මං හිතන්නේ අපි සතුටු වෙයි කියලා. ඒ කියන්නේ මං කියන්නේ දැන් මම ඇවිත්තරම බීච් එකක අයින ගිහිල්ලා ඉඳගෙන හිටියා කියලා මට එච්චරම සතුටක් එන්නේ නැහැ.
මට ස්ක්‍රීන් එක ඉස්සරහා මේ වෙන්නේ මොනවද අලුත් දේවල් මොනවද මගේ බිස්නස් එකේ මොනවද තියෙන කියලා බලාගෙන ඉන්න එක ඊට වැඩිය මට සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. ඉතින් අර හැම කෙනාම රොමේෂ් වෙනස්. එක එක්කෙනා වෙනස්. ඉතින් මං කියන්නේ තමන්ට ලේසි මොකද්ද තමන් කරන්න කැමති මොකද්ද ඒක කරන්න කියලා. හැබැයි මං කියන්නේ සබ්ජෙක්ට් එක නෙමෙයි. තමන් කරන්න කැමති එකේ ඔපචුනිටි එකක් නැත්තම් ඒක පස්සේ යන්න එපා. ඔපචුනිටි එකක් තියෙන එකක් පස්සේ යන්න. මං කියන්නේ අර තමන් මොනවද කරන්න කියලා තෝරගන්න එක අරක තමයි ඇත්තටම ජොබ් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ජොබ් කරන කට්ටිය ඉන්න එපා. ජොබ් කරලත් හොඳ තැන් වල ඉන්න කට්ටිය ඉන්නවා. ලොකු සැලරිස් ගන්න කට්ටිය හොඳ ලයිෆ් ගෙවන කට්ටිය ඉන්නවා. ඒක ඉෂුව එකක් නැහැ. තමන් කරන ජොබ් එකේ උඩට යන්න පුළුවන් නම් ඒක අනිවාර්යෙන් කරන්න. හැබැයි බිස්නස් එකක් කරන්න කැමති නම් ඒක කරන්න. ඒකට තියෙන ලොකු කැපවීමක් ඕනේ. පොඩි පවුලකින් එන කෙනෙක් නම් ඒකට ලොකු චැලෙන්ජස් තියෙනවා. ඉතින් ඒවා කරන්න පුළුවන් ඇත්තනවා. ආසයි නම් ඒ දේ කරන්න පුළුවන්. එතකොට මේ අපි මේ ප්‍රශ්නේම තව පැතිකඩකට ගියොත් කෙනෙක් කියන්න පුළුවන් අර අපි සම්ප්‍රදායිකව කියනවානේ ඕවා කරලා හරියනවද කියලා. දැන් එහෙම තත්ත්වෙට නොවැටි මේ බිස්නස් එක ඇතුලේ මේ ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් එක නැත්නම් ඔන්ලයින් බිස්නස් ඇතුලේ කෙනෙක්ට ග්‍රෝ වෙන්න නම් එයාට තියෙන්න ඕන ඩිසිප්ලින් මොනවාද? උදාහරණයකට අපි ගමු ටයිම් මැනේජ්මන්ට් වෙන්න පුළුවන් නැත්නම් කස්ටමර් සැටිස්ෆැක්ෂන් කියන එක වෙන්න පුළුවන්. මොනවාද? ජනිත හිතන විදිහට ගොඩක්ම ඉම්පෝර්ට්ම දේවල් තියෙන්න ඕන ස්කිල්ස්. හිතනවා දැනුම පිළිබඳව ඒ කියන්නේ එයා කරන සබ්ජෙක්ට් එක පිළිබඳව අලුත් දේවල් ඉගෙන ගන්න එයාට සාමාන්‍ය ආසාවක් තියෙන්න වෙනවා මේ තියෙන මේ කම්පිටිටිව් සිටුේෂන් එකත් එක්ක මේවා වෙනවා. ඊට පස්සේ කැපවීම අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ටයිම් ඒ කියන්නේ මම කියන්නේ බිස්නස් එකක් හරි මේ වගේ දෙයක් කරනවා නම් අර වෙලාවට නිදාගෙන කියන්නේ මම කියන්නේ මුල් කාලේ අනිවාර්ය වෙලාවට නිදා ගන්න ඕන. පැය 8ක් නිදා ගන්න ඕන. ඒක මම පිළිගන්නවා. නමුත් අර ඒ කියන්නේ කැපකිරීම කරන කාලේට ඇත්තටම මම හිතන්නේ එහෙම කරන්න ඕනේ. ඉතින් ඒ වගේ කැපකිරීම කරන්න පුළුවන් වෙන්න ඕන. අර සමහරව අපි මම කියන්නේ වැරද්දක් නෙවෙයි. සමහර එක කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට ටයිම් එකට නිදා ගන්න ඕන, ටයිම් එකට කන්න ඕන. කියන්නේ ඒව අමතක කරන්න වෙනවා. කැපකිරීමක් නැතුව ඒ ගමන යන්න බෑ. අනිවාර්යෙන්. සහ දවසින් දවසට එන අප්ඩේට්ස් මොනවද තමන් කරන විෂය පිළිබඳව හැම වෙලාවෙම අප්ඩේට් ඉන්න ඕන. ඉගෙන ගන්න ස්කිල් තව වැඩි දියුණු කර ගන්න ඕන. එතකොට ස්කිල් තියෙන තමන්ට නැති ස්කිල් තියෙන කට්ටිය හයර් කරන්න පුළුවන් වෙනවා. රිස්ක් ගන්න ඕනේ කියලා අපි හැමතැනම කතා කරනවා. අනිවාර්යයෙන් මේක අනිවාර්ය රිස්ක් එකක් තමයි. මොකද කුඹුරට බහින්න වෙනවා මේකේ ගැඹුරු තැන් හොයාගන්න. ඉතින් ඒකින්ද රිස්ක් ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. ඒ වගේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික තමන්ට තියනවාද කියලා තමන්ටම තේරෙනවා ඇත්තටම. ඒ වගේ කෙනෙක් තමයි මේ කොන්ෆිඩන්ට් මේකට බහින්නෙත් ඇත්තටම. මොකද එකම ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය කියන්නේ නැහැනේ මං කියන්නේ දැන්. උඹට බැස්ස පස්සේ මචං ඔතන පොඩ්ඩක් එරෙනවා බලන්න කියලා කියන්නේ නැහැ නේ. එරෙන තැන් තමන්ටම තමයි ගිහිල්ලා හොයාගන්න වෙන්නේ. ඒක තමයි කතන්දර. ඒක තමයි විස්තරය. මේ විදියට හරි වයස් ભેදයක් නැහැ. අපි මම අමාරු දේවල් තමයි කරන්නම කැමති ඇත්තටම. දැන් සමහර බිස්නස් තියෙනවා. දැන් ඔන්න මම උදාහරණයක් කියන්නම් ඕකට. අපි ඔය e-commerce සබ්ජෙක්ට් එක ගැන කතා කරද්දී අපි ප්ලෑන් කරා ඔය අපි එක බිස්නස් එකක් ගැන කරන්න පටන් ගද්දී අපි කතා කරා මාර ක්‍රියේටිව් අයිඩියාස් ටිකක් කතා කරන ගමන් එතන හිටපු යාළුවෙක් කිව්වා එයා දන්න කෙනෙක් කරනවා කියලා මේ මැජික් බුක් කියලා පොඩි ළමයින්ගේ නිකන් හරිම බේසික් පොතක් දවසට ලක්ෂ 6ක් ප්‍රොෆිට් කරනවා. මැජික් බුක්. හරිම සිම්පල්. කොහෙන් හරි ගත්ත පොත් ටික Facebook එකේ බූස්ට් එකක් ගහලා වික්කා. හැබැයි අපි කතා කරනවා රොබෝටික් පැත්තෙන් ගෙනල්ලා ළමයින්ට ඒකේ බේසික් නොලෙජ් ඊට පස්සේ ඒවා විකුණනවා වගේ නිකන් අමුතු දේවල් කතා කරනවා. ඉතින් මේ කියන්නේ එක තමයි අපි හැදිලා මං කියන්නේ ඔය වගේ ඔන්ටර්ප්‍රෙනියර් කෙනෙක් හැම වෙලාවෙම කැමැති අමාරු දේවල් චැලෙන්ජස් බාරගෙන කරන්න. ඉතින් අමාරු දේවල් වලට බය වුණොත් මේක කරන්න බෑ. හැබැයි අමාරුම වෙන්න ඕනේ නැහැ. ලේසි දේවලුත් තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ටච් කරපු නැති මාකට් තාම තියෙනවා. ඒවා ලේසියෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් අපි තමා තෝරගන්න ඕන මොකද්ද කරන්න කියලා. ඒක ගැන කතා කරා මම හිතන්නේ හැම කෙනෙක්ගේම ජීවිතයේ අමාරු පරිච්ඡේදයක් තියෙනවා. ගණිත්ගේ මේ ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් එක ගෙනියන මේ ඔන්ලයින් බිස්නස් ජර්නි එකේ මුල් අවදී ගණිත් ෆේස් කරපු අමාරුම චැලෙන්ජ් එක මොකක්ද? මම අමාරුම මට මතක චැලෙන්ජ් එක තමයි දැන් මම තනියෙන් වැඩ කරලා ඊට පස්සේ මට ගොඩාක් ඕඩර්ස් එන්න පටන් ගත්තට පස්සේ මම හිර වුණා. මොකද මේ සේවක ප්‍රශ්නේ. අපි
වැඩ කරන්න දුන්නට අපි කරනම quality එකෙන් අපිට හරිම අඩු ඒ කාලේ කොහොමත් අඩුයි කට්ටිය. ලංකාවේ දක්ෂව නැත්තේ නෑ. මාර ක්‍රියේටිව් මිනිස්සු ඉන්නවා. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා අර ඒ කාලේ කොහොමත් ඒ ගැටලුව තිබ්බා සේවක ප්‍රශ්නේ. ඊට පස්සේ තමයි අපි ওই කල්කටවල ටීම් එක හැදුවේ. ඒක තමයි මම මුණ දුන්න අමාරුම දැන් මට එක දිගට ඕඩර්ස් එනවා මොකද කන්ට්‍රෝල් යන්නේ නැහැ එපා කියන්න බෑනේ. Fiverr කියන ප්ලැට්ෆෝම් එකේ නේචර් එක තමයි කියන්නේ හැටි ඒක තමයි. ඒ කියන්නේ අපි ලිස්ට් වුණාට පස්සේ අපිට ඕඩර්ස් එනවා අපිට ඒව ලිමිට් කරන්න පුළුවන්. ඉතින් අපි ලිමිට් කරන්නේ නැහැ අපි තණ්හාව දිනවනේ බලන්න. ඉතින් කොච්චර අමාරු වුණත් ඉතින් එහෙම පොඩි කට්ටිය හය කරගෙන හිටියා ලෝකල් කට්ටිය ලෝකල් ඩිසයිනර්ස්ලා. ඊට පස්සේ කොහොම හරි ඔපචුනිටි එකක් හම්බුණා වෙන කම්පැනි එකකට ඉන්දියාවේ වෙන ඒජන්සි එකකට අපි සබ් ඕඩර්ස් දෙන්න සෙට් වුණා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ එතන හිටපු ඇඩ්මින් අපි ගලවලා ගත්තා. අපි වෙනම ටීම් එකක් හැදුවේ. ඉතින් ඒකත් ඇත්තටම හිතලා කරපු ඒවා නෙවෙයි මන්න. කොහොම හරි ඒ ට්‍රැක් එකට වැටලා ඒ දේවල් වුණා ඒ කාලේ. ඒක මම මුණ දුන්න අමාරුම සිටුේෂන් එක තමයි ඕක. මොකද ඒක මාර ස්ට්‍රෙස්. මොකද queue එක තියෙනවා 40ක් 50ක් විතර. මම කියන්නේ queue එක කියන්නේ ආපු වැඩ Fiverr කරන කට්ටිය දන්නවා. 40ක් 50ක් 60ක් 80 වෙනකන් ඇවිල්ලා තිනවා වැඩ කරන්න මං විතරයි ඉන්නේ. දැන් වැඩක් දැම්මට පස්සේ කාට හරි ඒ ඩිසයින් එක වෙනවා නිකන් හරිම වැරදි මොකක් හරි වැරදි ඩිසයින් එකක් කරනවා. හැබැයි පැයක් විතර තමයි ඩිලිවර් කරන්න තියෙන්නේ. දැන් Fiverr කියන්නේ කරන කට්ටිය දන්නවා ඇල්ගොරිතම් එක හැදලා තියෙන ලේට් නොත් ඩවුන් වෙනවා. එහෙම කොහොම හරි ඉතින් අල්ලගෙන ගියා මේ ඒ නිදි මරපු මැරිල්ලේ පුරුදු තමයි තාම තියෙන්නේ. දවස් දෙකක් වුණත් ඉන්න දෙක තුනක් වුණත් ඉන්න. ලංකාවේ මේ පොඩියට නේද Fiverr account එකක් පටන් ගත්ත කෙනෙක් ඉන්දියාවල ටීම් එකක් එක්ක වැඩ කරලා ඒ ටීම් එකකිනුත් මේ පැත්තට කට්ටිය අරගෙන ඩෙවලොප් වෙනවා කියන්නේ මම හිතන්නේ ලොකු achievement එකක්. ඔව් ඒ අපි ඊට පස්සේ Fiverr විතරක් නෙවෙයි අපි ඩිරෙක්ට් ප්‍රොජෙක්ට්ස් ගත්තා. දැන් අපි දැනට Fiverr එක පැත්තෙන් කිව්වොත් රොමේෂ් කාටුන් කියන එක හොඳටම ඩවුන් වෙලා තියෙනවා. මොකද කාටුන් වලට ක්ලයන්ට්ස් එන්නේ ක්ලයන්ට්ස්ට හරිම ලේසියෙන් chat GPT එක ගැහුවට පස්සේ කාටුන් එනවා. දැන් අපි දැන් එහෙ ටීම් එක සර්වයිව් වෙන්නේ ඇවිල්ලා අපි ඩිරෙක්ට් ගත්ත ප්‍රොජෙක්ට් වලින් අපි වැඩ කරනවා මේ කාටුන් මේ සීරීස් එක මේ ටීවී එක යන පොඩි ළමයි කාටුන්. ඒකත් එක තමයි ඒ ටීම් එක යන්නේ. හැබැයි අර කාලේ අපි අපේ මේන් බිස්නස් කුනේ සබ් බෝඩර්ස් ඒ කියන්නේ Fiverr Upwork වගේ සයිට් වල ඉන්න টপ රේටඩ් සෙලර්ස්ලා පාකිස්තාන් බංග්ලාදේශ රටවල් 7ක අපිට ක්ලයන්ට්ස්ලා හිටියා 50 ගාණක්. ඒ ඔක්කොගේම කාටුන් සම්බන්ධ සබ් බෝඩර්ස් අපි තමයි හැන්ඩල් කරේ. සහ Fiverr එකේ මැස්කොට් කියන පේජ් එකේ භාගයක් අපි තමයි අල්ලලා හිටියේ අපේ ක්ලයන්ට්ස්ලා. ඒ කියන්නේ අපි අපේ ක්ලයන්ට් කෙනෙක් ඩවුන් වෙනවා නම් එයාට කතා කරලා එයාට මොනවද වෙන්න ඕනේ කියලා මේවා කරලා එයාගේ ගිග් අප් කරලා ඒන සබ් බෝඩර්ස් තමයි අපි මේන් බිස්නස් එක උනේ මේ 2025 වෙනකම්. හැබැයි ඒ ඔක්කොම ඩවුන් වුණා 2025. ඔන්න AI වල තියෙන පවර් එක තමයි ඕක. මොකද මේ ටික නෙමෙයි ඩවුන් වුනේ. අපි හැබැයි 2020 කොහොමත් AI එනකොටම ආවේ ඔය මේ මිඩ් ජර්නි නෙවෙයි Discord server එකේ මම හිතන්නේ මිඩ් ජර්නි එකෙන් තමයි මම හිතන්නේ ඉස්රෝම කාටුන් හදන්න පටන් ගත්තේ මේ ඉස්රෝම ආවේ අපේ බටර් ගහගෙන තමයි කොහොම මසින් 2020 අපි හිතුවා තව අවුරුදු 5ක් අපිට මේක කරන්න පුළුවන් කියලා. ඒක හරියටම හරි. ඒ අවුරුදු 5 ඉවර වෙනකොටම ඩවුන් වුණා කාටුන් වෙලා මාකට් එක කැප්චර් කරලා ඉවරයි. ඒත් එක්කම අපිට පුළුවන් වුණා වෙන පැතිවල අඩිය තියාගන්න. ඒකින්ද ගැටලුවක් වුණේ නැහැ. නමුත් අපි කාටුන් එක විතරක් බදාගෙන හිටියනම් මේ වෙනකොට ෆ්ලැට්. ඒකයි මම අර කිව්වේ මේ එන ටෙක්නොලොජිත් එක්ක අපිට මෙන්න මේකම අපි කර ඉන්නවා කියලා එකක් කරන්න බෑ දැන්. ඒ කියන්නේ එනේ ඔපචුනිටි එක තියෙන තැනට යන්න ඕනේ කිව්වා. අනිවාර්යයෙන්. රයිට් ඕකේ. ඒකත් එක්ක ඒක හොඳ එන්ට්‍රන්ස් එකක්. ඒ කියන්නේ ඇත්තටම අපි AI ගැනත් කතා කරා. AI එක මම හිතන්නේ AI වලටත් Fiverr people power Upwork ඔය තියෙන ගොඩක් flex jobs කියලා දැන් අවුරුද්දෙන් ඇවිල්ලා තියෙනවා. ඒ හැම වෙබ්සයිට් එකක් ඇතුළේම මම හිතන්නේ AI සම්බන්ධවත් jobs තියෙනවානේ. ඔව්. ඒ පැති වලටත් අපිට AI වලින් වෙබ්සයිට් හදන ඒවා, සිස්ටම් හදන ඒවා අනිවාර්යෙන් ඒවා කරන්න ඕනේ. කියන්නේ දැන් මම කියන්නේ දැන් අලුත් කට්ටිය ඒවා තමයි කරන්න ඕන. නිකන් අර පරණම කට්ටිය කරපු ඒවාම කරගෙන ඉඳලා දැන් අමාරුයි. අර ඒ වගේ අලුත් දේවල් හොයාගෙන වැඩි කට්ටිය ටච් කරපු නැති දේවල් AI සම්බන්ධව තාමත් තියෙනවා. ඒව හොයාගත්තා නම් ඉතින් දිනුම්. ඔය යනිත දැන් ඔයාගේ එන්ටර්ප්‍රෙනර්ෂිප් ජීවිතය ඇතුළේ ඔයාට තරක් ආවද
මම මේ ඔක්කොම අතාරිනවා කියන තරක්. එහෙම තරක් තිබ්බද නැත්නම් එහෙම තරක් කියන්නේ හිතුවේ නැද්ද මොකද්ද වගේ thought process එක? එහෙම දැන් ආවා. හැබැයි මේ කිසිම වෙලාවක මම ලෑස්ති වෙලා හිටියේ නෑ අතාරින්න. මොකද අතාරලා මට වෙන කරන්න ගන්නෑ. මොකද කියන්නේ 100% මේකටම කමිට් වෙලා ඉන්නේ. මම දන්නේ මේ Industry IT එක. පැත්ත තමයි. එහෙම ආවා. මොකද ඔය විශේෂයෙන්ම ඔය සේවක ප්‍රශ්නේදී සහ ඒ වගේ විශේෂම සේවක ප්‍රශ්න තමයි වැඩ කරන කට්ටියගේ ප්‍රශ්න තමයි. ඒ වගේ වෙලාවවලට හිතුණා දැන් ඉතින් මේක මට තනියෙන් කරන්න වෙන මම මොකද්ද කරන්න කියලා. හැබැයි කිසිම වෙලාවක හිතුවේ නෑ මේක මං අතාරිනවා කියලා. මොකද දැනට වුණත් කොහොමද කියන්නේ දැනට වුණත් මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ මේ බිස්නස් එකත් එක්ක තමයි. ඒ කියන්නේ මේකත් එක්ක මම මර්ජ් වෙලා ඉන්නේ. මේකත් එක්ක මට ගැලවීමක් නෑ දැන්. ඒ කියන්නේ මගේ සැටිස්ෆැක්ෂන් එකත් එතන තියෙන්නේ. මට මේක කොච්චර අමාරු වුණත් මම මේකට ඇත්තටම බැඳිලා ඉන්නේ. බිස්නස් එක කෑල්ලක් වෙලා ඉන්නේ. කෑල්ලක් වෙලා ඉන්නේ. ඔව්. මේ ඒකින්ද කිසිම වෙලාවක අතාරින්න හිතුවේ නෑ. නමුත් අමාරු තැන් ආව ගොඩක්. මට උදව් වුණේ මං අර මගේ අර පිස්සු පුරුද්ද තමයි අඳින. ඒ කියන්නේ ඔය ඇඳිල්ල නිසා මට ඉස්කෝලේ කාලේ මං කියලා දෙනවා වෙන පොඩ්කාස්ට් වල මේ මට ලොකු ප්‍රශ්න ඇවිල්ලා දෙනවා. මොකද මං මට ඒක නවත්ත ගන්න බෑ. කොහෙද තියෙන ඩෙස්ද පුරුද්ද ඒක වටිනා කියන දෙයක්ද මට අදාළ නෑ. ඒක අඳිනවා මල්ලඟ මේ පොතක්කුත් තිබ්බා ඔය මේ අහක දාන කොළ වලින් ඇඳලා මේක මට දැන් හොයාගන්න නෑ. ඒක අදට වුණත් මා ක්‍රියේටිව් දේවල් තිබ්බා. මට මං හිතන්නේ මුලින්ම මට උදව් වුණේ ওই එක්ස්පීරියන්ස් එක තමයි. මොකද ඒක පාටම මට අර පාර විවෘත වුණාට පස්සේ මට ඒක ප්‍රශ්නයක් වුණේ අඳින්න. මට අඳින්න පුළුවන් මිනිස්සු හොයා ඉන්නුන්නේ නැහැ ඒක. මටම කරගන්න පුළුවන් වුණා. සහ ඉතින් කොළඹට ඇවිල්ලා අත්දැකීම් තමයි කොළඹට මං ගෙදරින් මං ගෙදරත් එක තරහ ගන්න කොළඹට ආවේ මං කලින් තැන්වල කියලා දෙනවා. කට්ටිය දන්න බලන කට්ටිය. මේ එහෙම ආවට පස්සේ එකපාරටම ගෙදරින් කැඩිලා ආවට පස්සේ තමයි මට තේරුනේ ජීවිතය කියන එක මේ එච්චරම ලේසි නෑ කියලා. සර්වයිව් වෙන එක මිනිස්සෙක් තනියෙන් හරි කොහොම හරි මං කියන්නේ. සල්ලි කියන දේ මිනිස්සෙක්ට අත්‍යවශ්‍යයි. සල්ලි කියන එක නැතුව කොච්චර අමාරුද කියලා තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම ඕනම මේ චැලෙන්ජ් එක කොච්චර අමාරු වුණත් මේකෙන්ම මං කරනවා කියලා හිතුවේ ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි. කොළඹට ඇවිල්ලා එහෙම තමයි ඉතින් ඇත්තටම ඒ එක්ස්පීරියන්ස් තමයි උදව් වුණේ ඇත්තටම. අවුරුදු 18ක පොඩි කොල්ලෙක් ගෙදරින් ඇවිල්ලා තනියෙන් මේක පටන් අරගෙන කරගෙන යනකොට ඔයාට දැන් සඳහන් කරන්න පුළුවන් සහයෝගී වෙච්ච කෙනෙක් ඉන්නවා කවුරු හරි ඔයාට උදව් කරනවා. අනිවාර්යෙන් උදව් කරපු මේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඔය මේ ඔන්ලයින් එන්ටර්ප්‍රීනියර් ක්ලබ් එකේ කට්ටිය තමයි ඇත්තටම ගොඩක් උදව් කරලා තින්නේ. ඒ කියන්නේ ඉස්සර ඔන්න දැන් Fiverr කීට සයිට් එකක් තියෙනවා කියලා මම හොයාගත්තා. ඊට පස්සේ Fiverr කරන්නේ කොහොමද? දැන් ඔන්න ගිග් එකක් හදලා තිබ්බට ඕඩර්ස් එන්නේ නැහැ. ඊට පස්සේ මේකට මොකද්ද මම බැලුවා මේකේ වෙන මැජික් එකක් තියෙනවා. දැන් මේ කරන කටට කොහොමද ඕඩර්ස් එන්නේ? මට විතරක් ඕඩර්ස් නැත්තේ. එහෙම කියලා හොයද්දි තමයි මේ ඉස්සර ඔන්ලයින් එන්ටර්ප්‍රීනියර් ක්ලබ් කියන එක රොමේස් තිබ්බේ මේ Fiverr ක්ලබ් කියලා. ඉතින් Fiverr කියලා Facebook එකේ ගිහුවට පස්සේ ඔන්න ඔය ගෲප් එක හම්බුණා. ඕකේ ඇතුළට ගියාට පස්සේ මේ Fiverr කරන හැමෝම ඉන්නේ මේක ඇතුළේ. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් දානවා, ඒගොල්ලෝ earn කරපු ඒවා දානවා. ඊට පස්සේ දාන කට්ටිය පස්සේ ගිහිල්ලා අයියේ කොහොමද මේක කරන්නේ මට කියලා දෙන්නේ කියලා කමියුනිටි එකේ සපෝට් එක ගත්තා. සපෝට් එක ගත්තා. කියන්නේ එන ඇණයක් වුණා දැන්. දැන් ඒක උදව් කරන කට්ටියට මම රාත්‍රී 3ට එහෙමත් කෝල් කරනවා. අයියේ මේ ඕඩර් එකක් ආව මේකට මොකද කරන්නේ? කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ඔය ක්ලබ් එකේ මගේ විතරක් නෙවෙයි ඇත්තටම රමේෂ් ඔන්ලයින් එන්ටර්ප්‍රීනියර් ක්ලබ් කියන එකෙන් තමයි ඇත්තටම ලංකාවේ මේ සබ්ජෙක්ට් එක කරන ගොඩක් කට්ටියගේ ලයිෆ් එක චේන්ජ් වෙලා තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් භාගයක් කියනවා භාගයක් කියන්න කැමති නෑ. නමුත් මම නම් කියනවා ඒකේ හිටපු කට්ටියගෙන් තමයි ඇත්තටම අපි දැන් ඒකේ මොටිවේෂන් පැත්තේ වුණා. ඒකේ හිටියා දැන් හොඳ වාහන අරන් දාන කට්ටිය ඒගොල්ලෝ Fiverr ඔය AdSense අන ඒ වගේ දේවල් කරලා තමයි. එතකොට ඉතින් අපි හිතන්න පුරුදුනා ඇයි පුළුවන් වුණා මේ පුරුදුනා ඇයි මේ අපේ වයසම මේගොල්ලෝ කරනවා නම් ඇයි අපිට කරන්න බැරි කියලා ඒ කොන්ෆිඩන්ට් එක ආවෙත් ඔය ක්ලබ් එකෙන් තමයි. ක්ලබ් එක නැත්තම් සමහරකට නැති වෙන්නත් තිබ්බා. මේ මම අද මෙතන දැන් ඉඳගෙන ඉන්නේ නැති වෙන්නත් තිබ්බා. ක්ලබ් එක නැත්තම්. ඔව් ඉතින් නම් වශයෙන් කියන්න බෑ. ක්ලබ් එකේ ඉන්න ඇත්තටම ලංකාවේ කට්ටියගේ ප්‍රොමේෂ් මාර තියෙන දෙයක් තමයි knowledge sharing වලට ග්ලෝබල් නේ ලංකාවේ ගොඩක් කට්ටිය. ගොඩක් නැති කට්ටියක් තියෙනවා. නමුත් ගොඩක් කට්ටිය
අපි දැන් ෆයිවර් කමියුනිටි එක කරනකොට අපිට ඉස්සර ඔලිවර් කියලා අපේ හිටිය ඕස්ට්‍රේලියාවේ මේ කමියුනිටි මැනේජර් එකෙන් එයා කිව්ව දෙයක් තමයි ලංකාවේ විතරයි මේ නොලෙජ් ෂෙයාරින් වලට මෙච්චර කට්ටිය උනන්දුවෙන් ඉන්නේ කියලා. අනිත් රටවල් වල එහෙම එකක් නැහැ. ඒ කියන්නේ තියෙනවා ඒ කට්ටිය ඉන්නවා අඩුයි. හැබැයි ලංකාවේ කවුරු හරි කෙනෙක්ගෙන් දන්නේ නැති දෙයක් ඇහුවට පස්සේ ඒ දෙන සපෝට් එක වෙන කිසිම රටවල් වල ඇති ලංකාවේ ඒක උඩින්ම තියෙනවා. ඉතින් ඔන්ලයින් ඔන්ටර්ප්‍රීනියර් ක්ලබ් එකේ කට්ටිය තමයි දැන් මම ඒක ඇඩ්මින් කෙනෙක්. ඉතින් අපි try කරනවා තාමත් ඒක ගෙනියන්න. ඉතින් ඒ විදිහටම knowledge sharing part එකේ ඒ විදිහටම වෙනවා. ඉතින් ඒකෙන් තමයි අහපු උත්තරේට මට කියන්න තියෙන්නේ. right. ෆයිවර්. අනිත් ඒජන්සි වලට වඩා වෙනස්ව තියාගන්න අනිත් මොකද්ද කරේ පොඩි දේ. මට හිතෙනවා අනිත් පොඩි දෙයක් කරන්න නැති අනිත් අතට ලොකු වෙන. දැන් මං හිතනවා මම මාර ක්‍රියේටිව් පොරක් කියලා කියන්න try කරනවා නෙවෙයි. මං හිතනවා ඒ ක්‍රියේටිවිටි එක ලොකු රෝල් එකක් කරන්න නැති කියලා. සහ ක්ලයන්ට්ස්ත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක. මට අදටත් ඒ පාර්ට් එක වෙන කෙනෙක්ට දෙන්න බැරි හේතුව මං ට්‍රස්ට් කරනවා මම ක්ලයන්ට්ලත් එක්ක තියාගන්න රිලේෂන්ෂිප් එක ලොකුම රෝල් එක කරන්නේ ඒක කියලා. මොකද මම ඒ කියන්නේ බිස්නස් එකක් ගන්නවත් ඒ ක්ලයන්ට් තියාගන්නවත් නෙවෙයි මම එළියේ කොහොමද මිනිස්සු ආශ්‍රය කරන්නේ. රොමිස් දන්නවා ගොඩක් මං යාළුවොත් එක්කමනේ මට ලංකාවේ හැමතැනම යාළුවෝ ඉන්නදී. ඒ ෆ්‍රෙන්ඩ් ඒ රිලේෂන්ෂිප් එකම තමයි මං ක්ලයන්ට්ලත් එක්ක තියන්නේ. මං කියන්නේ ක්ලයන්ට්ස්ලාට මේ මචං කියන්නේ. නමුත් ඒ දෙන්න ඕන රෙස්පෙක්ට් එක දීලා පුළුවන් තරම් ජෙනියුන් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ක්ලයන්ට් කැමති සල්ලි විසික් කරන්න. හැබැයි මම කියනවා එයාට රියල් හරිම ප්‍රයිස් එක. ඒ කියන්නේ මට ඕනේ නැහැ එහෙමයි කියලා. නමුත් එතකොට මට ටිප් එකක් විදිහට සල්ලිත් හම්බෙන්න පුළුවන්. නමුත් ඒ ක්ලයන්ට් හැමදාම මාත් එක්ක ඉන්නවා සහ බිස්නස් එක කරේ තියාගෙන යන්නේ ඒ ක්ලයන්ට්ස් ඊට පස්සේ. මම හිතනවා ඒක තමයි ලොකුම රෝල් එක කියලා. අපේ බිස්නස් එක හොඳ තැනක තියෙනවා නම් තියෙන්නේ. මට ඇත්තටම ගෙදරින් හම්බෙනවා ලොකු සපෝට් එකක් මේක බැලන්ස් කරගන්න. මොකද ඒගොල්ලෝ මගේ ලයිෆ් ස්ටයිල් එක තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මට ෆුල්ම chance එක දීලා තියෙනවා. මං කියන්නේ මගේ පොඩි ළමයි පවා හරි මේ මං වැඩ කරන්න ඕන මූ වැඩ කරන එකෙන් තමයි නිකන් මූගේ ආතල් එක වැඩ කරන එකම තමයි කියලා ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙන ඉතින් ඒ හම්බෙන සපෝට් එකකින් මට බැලන්ස් කරගන්න පුළුවන්. නමුත් අර ওই ප්‍රශ්නේදී මට තියෙන සැටිස්ෆැක්ෂන් එක තමයි මං දන්නේ ඒක හොඳට හරි නරකට හරි මට අර ඕක ඇතුළෙම තමයි මගේ සැටිස්ෆැක්ෂන් එක තියෙන්නේ. නෑ එතනදී හොඳ දෙයක් ජනිත් විතර කතා කරනවා ඒ තමයි ෆැමිලි එකෙන් ලැබෙන සපෝට් එක. ෆැමිලි එකේ සපෝට් එක කොච්චර දුරට බලපානවද ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර් කෙනෙක්ට. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය එන්ටර්ප්‍රෙනර් කෙනෙක් ගත්තොත් එයා බිස්නස් අවර්ස් වල තමයි වැඩ කරන්නේ. නැත්නම් සමහර වෙලාවට ගෙදර ඇවිල්ලත් වැඩ කරන්න වෙන්න පුළුවන්. නමුත් ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර් කෙනෙක්ට ටයිම් ෆ්‍රේම් එකක් නැහැ. එතකොට එහෙම කෙනෙක්ට ෆැමිලි එකෙන් ලැබෙන ඒ සහයෝගය දැන් ජනිත් කිව්වා වගේ ජනිත්ගේ දයාවර බිරිඳ එතකොට චූටි දරුවෝ දෙන්න ඒ හැමෝම පවුල් හැමෝම ඒ සහයෝගය දෙනකොට ඒකේ තියෙන ඉම්පෝටන්ස් එක කොහොමද? ඔව් ඇත්තටම මේ බිස්නස් එකක් කරන මිනිස්සෙක්ට ෆැමිලි එකෙන් ඒ සපෝට් එක නැත්තම් ඒක හරිම ඒක කරන්න බැරි නෑ. මිනිස්සයා කොහොම හරි කරයි. නමුත් ඒක මේ මිල කරන්න බැරි දෙයක් ඇත්තටම. මේ වගේ සපෝට් එකක් හම්බ වෙනවා නම් ඉතින් මං අනිවාර්යයි ඒක. මොකද බිස්නස් එකක් කරන මිනිස්සෙක් විශේෂයෙන්ම අපි මේ IT ඉන්ඩස්ට්‍රි එකේ බිස්නස් එකක් කරනවා කියන්නේ එයාට ගොඩක් වෙලාවට ෆැමිලි එකට කරන්න තියෙන දේවල් මිස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් දවස් තියෙනවා මම මේ ඔෆිස් රූම් එකෙන් එළියටවත් එන්නේ නැහැ මම ගෙදර හිටියා. ඉතින් ඒව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද ඒ තේරුම් ගන්න නැති තැනුත් මම දැකලා දිනවා. මගේ අපි මේ අපේ ඉන්න කමියුනිටි එකේම වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියන දේවල් වෙන්න පුළුවන්. සමහර අයට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ ඒ කියන්නේ මොකද ඕක රොමේෂ් වැඩේ තින්නේ මෙයා කම්පියුටර් එක ඉස්සරහා ඉඳන් ඉන්නවා විතරයින් පේන්නේ. ඉතින් එහාට මෙයා කොච්චර දේවල් මේ ඔළුවේ තියාගෙන මේ උස්සන් ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ගෙදර කට්ටියට. අම්මලා තාත්තලාට උනොත් මොකද ඉඳලා නැති කට්ටියක් ඉන්නවනේ. ඒක තියෙනවා නම් මං හිතන්නේ මේ සබ්ජෙක්ට් එකකින් කෙනෙක්ට ලොකු දුරක් යන්න පුළුවන් ඒ සපෝට් එකත් එක්ක. ඇත්තට මට ඒකත් මෙතන හයිලයිට් කරන්න උඹලා තියෙනවා. මොකද මේ ෆැමිලි එකෙන් ලැබෙන සපෝට් එක මම හිතන්නේ ඕනම කෙනෙක්ට වටිනවා. ඕනම කෙනෙක්ට වටිනවා.
ඒක මම දැන් ජනිත්ගේ සාර්ථකත්වයේ කොටසක් ඒක. අනිවාර්යෙන් ඒකේ ලොකු රෝල් එකක් කරලා දෙනවා මේ ෆැමිලි එක ඇත්තටම. ජනිත්ගේ ඩේලි රූටින් එක. රයිට්. ඒ කියන්නේ බිස්නස් පැත්තේ. ජනිත්ගේ මේ ඩේලි රූටින් එක ගැන මම අහන්නේ මොකද මම දන්නවා ගොඩක් බිස්නසස් වල සක්සස් වෙලා ඉන්න අයට රූටින් එකක් තියෙනවා. මොකද ඒක ඒගොල්ලෝ හැබිචුවලි කරන දෙයක්. ඒක ඒගොල්ලෝ මිස් කරන්නේ. ඒ වගේ ජනිත්ට ෂෙයා කරන්න පුළුවන්. ඔයා දැනට කරන හොඳ හැබිට් එකක් අපිත් එක්ක අපේ බලන් ඉන්න ඇත්ත එක්ක ෂෙයා කරන්න ඒගොල්ලන්ට ඉම්පෝටන්ට් හැබිට් තියෙනවා. ඒ කියන්නේ සමහර කාලෙක මාත් ඔය ස්ක්‍රෝල් කරනවා මම කරනවා. ඒක ඇත්තටම හොඳ නෑ කියලාත් දන්නවා. ඒකෙන් මොලේට වෙන හානියක් මම දන්නවා. නමුත් අපි හැමෝගෙම තියෙනවනේ මේ වගේ මේ නිකන් ට්‍රැක් අවුට් වෙන කාලේ සමහර කාලේ. ඉතින් ඒ වගේ දේවල් කරනවා. නමුත් මම හරි විදිහට කට්ටිය රෙකමන්ඩ් කරන්නේ මම හරි ට්‍රැක් එකේ ඉන්න කාලේට මම කරන්නේ මම නැගිට ගමන් ඉතින් ඉස්සරම මේල් ටික බලනවා. ඊට පස්සේ ඔය අපේ දැන් ටීම් තියෙනවා කීපයක්ම. ඒගොල්ලන්ට කෝල්ස් දාලා මොනවද තියෙන අප්ඩේට්ස් කියලා දැනගන්නවා. ඊට පස්සේ මේ මෑතක් වෙන ගමන් ට්‍රේන් උත් කරා මේ තමයි මගේ ගුරුවරයා ඇත්තටම බොක්සින් ඉතින් ට්‍රේන් උත් කරා. නමුත් ට්‍රේනින් මිසුත් වුණා ගොඩක්. ඇත්තටම මේ අපි ඇඟ ඇක්ටිව් නම් ඇත්තටම මම හිතනවා මේ අපි කරන බිස්නස් වලට ලොකු සපෝට් එකක් තියෙනවා කියලා ඒ වගේ. එතකොට මේ රූටින් එක කියන්නේ ඉතින් රූටින් එක ඇවිල්ලා මම ස්ක්‍රීන් එක ඉස්සරහම තමයි ඉන්නේ වැඩිපුර. ගොඩක් කරලා ලොකු කාලේ උදේ නැගිට්ටම ඔන්ලයින් ඊමේල් චෙක් කරන එක ඒ වගේ රූටින් එකේ පාර්ට් එකක්. ඒක තමයි මේ මට උදේට තියෙන ඩොපමින් හිට් එක. මොකද සන්තෝෂයෙන් දෙතර. ඔව් මොකද අලුතෙන් මොනවා හරි අපිට ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා නම් ක්ලයන්ට්ස් අලුතෙන් මැසේජ් වෙලා තියෙනවා නම් ඒකෙන් තමයි මම උදේට එනර්ජි එක ගන්න. අංක තමයි මගේ මට එනර්ජි එක දෙන්නේ. ඇත්තටම මට ලොකු ඩොපමින් හිට් එකක් දෙන්නේ ඒ දේවල් තමයි. ඉතින් ඒ හින්දා මම ඒකෙන් තමයි පටන් ගන්න. මේකද ඇත්තටම හොඳ රූටින් එකක් නෙවෙයි මේ කට්ටියට බල්ලා ඉගෙන ගන්න. නමුත් මෙහෙම තමයි වෙන්නේ සීන්නේ. එන්නේ එහෙමයි නේ. රයිට් ඕකේ. ඊළඟට අපි කතා කරමු පොඩ්ඩක් ඊළඟ අවුරුදු 3-5 වගේ රේන්ජ් එක ඇතුළත ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන එක ඇතුලේ වෙන්න පුළුවන් වෙනස්කම් මොනවාද? දැන් ඕගොල්ලෝ මේකේ ප්‍රවීණ විදිහට ඔයාලා දකින්න පැති තියෙන අපි නොදකින්න. අලුතෙන් මේකට එන්න කෙනෙක්ට මොකද්ද පාත් එක? කොහෙද කමියුනිටි එක තියෙන්නේ? අපි ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර් ශ්‍රී ලංකා ක්ලබ් එක ගැන කතා කරන්න පුළුවන් අපිට. එතකොට ඒකට සහභාගී වෙන්නේ කොහොමද? ඒකේ ඉවෙන්ට්ස් මොනවා හරි තියෙනවද? නැත්නම් ඕගොල්ලෝ වෙනම සපෝට් ගෲප්ස් අලුතෙන් ක්‍රියේට් කරලා තියෙනවද? අලුතෙන් එන අයට ජොයින් වෙන්න. ඒ වගේ දෙයක් තියෙනවද අපිට කතා කරන්න? අලුතෙන් එන කට්ටියට ඉතින් දැනුමනේ ඉස්සර මොන් රොමිෂ්. ඒකට ඉතින් වටිනම තැන තමයි ඉතින් ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර් ක්ලබ් එක. සහ අපි දැන් ෆයිබර් කමියුනිටි එකේ මම ලීඩ් කරා 2025 වෙනකන් දැන් අපි මම අයින් වෙලා ඉන්නේ. මමයි සඳුන් අපේ අනිත් ලීඩර් අයින් වෙලා ඉන්නේ. අපි ෆ්‍රීලාන්ස් ඒක අපි කන්වර්ට් කරා ෆ්‍රීලාන්ස් කමියුනිටි. ඒ කියන්නේ ෆයිබර් විතරක් නෙවෙයි. ඔයා ෆ්‍රීලාන්සින් ඔන්ලයින් ෆ්‍රීලාන්සින් පැත්තෙන් කරන ඕන කෙනෙක්ට මේකට ජොයින් වෙලා සපෝට් කර ගන්න පුළුවන්. මම අර කලින් කිව්ව එක තමයි ඇත්තටම රොමේෂ්. ඒ කියන්නේ මේකේ ඉන්න එක්ස්පර්ට්ලා හැම වෙලාවෙම මාර කැමැත්තෙන් උදව් කරන අලුත් කට්ටිය. ඒ කියන්නේ මොකද ඒකට හේතුව ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ මෙතන කවුරුත් සල්ලිකාරෝන්ගේ ළමයි නෑ මේ වගේ. මොකද සල්ලිකාරයෙක්ගේ ළමයින්ට විතර මේ දේවල් කරන්න ඕනේ නෑ. යාට ඔල්රෙඩි යාගේ ලයිෆ් එක හොඳ ට්‍රැක් එකේ තියෙනවා. ඉතින් එහෙම නැතුව ගම්වල ඉඳන් අර පොඩිම ලෙවල් එකේ කට්ටිය තමයි මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ දන්නවා අලුත් කෙනෙක්ගේ තියෙන ප්‍රශ්න ඒගොල්ලෝ දන්නවා. දැන් මම නම් කැමති නෑ ඇත්තටම මම ඒ කාලේ කාපු අපි කට්ට කියලා ඒක අලුත් කෙනෙක් කනවා දකින්න ඒක මට හරිම ගිල්ටි. ඉතින් ඒ වගේ තමයි මේක ඉන්න හැමෝටම. ඉතින් ඕක තමයි ප්ලස් පොයින්ට් එක මේ අලුත් කට්ටියට මේගොල්ලන්ගෙන් මේ දැනුම ගන්න පුළුවන්. ඉතින් ඒක ඔය හැම කමියුනිටි එකම ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර් ක්ලබ් එකේ ෆයිවර් කමියුනිටි එක දැන් අපි චේන්ජ් කරලා තියෙන ෆ්‍රීලාන්ස් ඔන්ලයින් ෆ්‍රීලාන්ස් කමියුනිටි කියලා මේවට ජොයින් වෙලා මේගොල්ලන්ගෙන් සපෝට් එක ගන්න හරි. ඉතින් ඒ කියන්නේ අලුතෙන් හොයාගන්න ඕනේ නැහැ. මේ වගේ ඔල්රෙඩි හොයාගත්ත කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ආට පාර පෙන්නයි මෙන්න මේ පාර යන්නේ කියලා. ඒගොල්ලෝ හැමදේම කරලා දෙන්නේ නැති වෙයි. එහෙම කරන්න ඕනේ නැහැ නැත්තරම. ඒගොල්ලෝ කියයි මෙන්න මේ දේවල් කරන්න. මෙන්න මේ දේවල් වල ඔපචුනිටිස් තියෙනවා මේවා හොයන්න කියලා. එතකොට ඒ අලුත් කෙනා දැනගන්න ඕනේ ඒ පාරේ එක දිගට මේ දවස් දෙකක් ගිහිල්ලා මේක හරියන්නේ නැහැ කියලා නවත්තන්න නැතුව
එක දිගට මේක දිගේ ගිහිල්ලා මේකේ Tamanට දියුණුවක් දකින්නකම් යන්න. මේක අමාරුයි නමුත් කරන්න බැරි කමක් නැහැ. හැමෝම පොඩි තැනින් තමයි මේක පටන්ගෙන කරන්නේ. ඒක නිසා ඒවා යූස් කරන්න ඒ ලංකාවේ තියෙන මිල කරන්න බැරි දෙයක් තමයි ඔය කමියුනිටිස් ඒ වගේ ඉන්න මිනිස්සු ඒවා ඇත්තටම යූස් කරන්න අපරාධ ඒවා යූස් කරන්නේ නැත්තම් සහ ඉතින් සහ රමේෂ් YouTube දෙන කන්ටෙන්ට් බලන්න ලංකාවේ කට්ටිය කන්ටෙන්ට් දාන කන්ටෙන්ට් ඒ වගේ මොකුත් හංගලා දෙනවා මං කියන්නේ ඒ වගේ සියලු දේ නැති වෙන්න පුළුවන් ඊටු ටික අපි හොයා ගන්න ඕන ඔය chat gpt තියෙනවා දැන් හැම පහසුකම තියෙනවා නේ මිනිස්සුන්ට ඉගෙන ගන්න ෆ්‍රී තමන්ගේ ෆෝන් එකක් තියෙනවා ලැප්ටොප් එකක් තියෙනවා නම් ඒ සල්ලිකාරයෙක් වෙන්න ඕනේ නැහැ ඕන ගෙදරක ලැප්ටොප් එකක් තියෙනවා ලැප්ටොප් එකක් නැත්තම් පික් මී දුවලා හරි ලැප්ටොප් එකක් ගන්න ඕන කියන්නේ මම ඒ තැන හිටියනම් මම ඒක කරනවා ඒ කියන්නේ ඊගෝ මුකුත් තියාගන්න ඕන තියාගෙන වැඩක් නැහැ නේ තමන්ගේ ගමන යන්නේ ඒ වගේ කෙනෙක් ගමනක් ගියොත් එයාට පස්සේ කියන්න ස්ටෝරි එකක් හරි තියෙනවා නේ මම මෙහෙමත් කරා දැන් ඔය කියන්නේ අනිවාර්යයෙන් ඊගෝ දෙකේ එකක් තියෙන මැදින්නම් කරන්න බෑ මැදින්නම් කරන්න බෑ ඔක මොකද ඊගෝක මැද ඉන්න කෙනෙක් නම් අනිත් කටියට තේරෙනවා මෙයාට මෙයා එන ඊගෝගේ තියෙන මොනසේ මේ කවුරුත් කැමති නැහැ ඒක හොඳ දෙයක් ඔව් ඊගෝක උඩරිම තියෙනවා උඩරිම තියෙන්න ඕන නැත්නම් තියෙන්න ඊගෝක උඩරිම තියෙනවා නම් මොකද එයාගේ ඊගෝ එක තියාගන්න එයා try කරනවා අනිත් කටියට හොඳ ඉස්සලා ගන්න මොකද නැත්නම් එයාට ඇත්තටම ඊගෝ මේ කියන්නේ වලව්වේ මහත්තයා වගේ ඉන්නවා right එහෙම වෙන්න පුළුවන් එතකොට මේ අපි තව ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නයක් තමයි ජනිත් දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 12ක් 13ක් ඔව් 10ක් අපි 10ක් වගේ ගිහින් මීට අවුරුදු ඔයාට කාලතරණය කරන්න පුළුවන් නේ කාලතරණය කරලා ගිහිල්ලා මීට අවුරුදු 10කට කලින් හිටපු ජනිත් ඔයාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මේක කරපම් එනට එපා කියලා මම හයියෙන් කනට එකක් ගහලා කියනවා වාහන වලට ඔච්චර වියදම් ගන්න එපා කියලා වාහන වලට ඔච්චර වියදම් ගන්න එපා කියලා කියනවා මොකද අංක බැලුවොත් මම සෑහෙන්න හොයලා තියෙනවා මේ හැබැයි වගේ භාගයට භාගයක් වාහන වලට තමයි වියදම් කරලා තියෙන්නේ වාසනාවට වගේ මේ NFT කියලා එකක් ආවනේ ඒකෙන් තමයි මම මේ ටිකක් එකතු කරගත්තේ ගොඩක් අය ඔන්ලයින් ගොඩක් අය NFT වලින් ගැහුවා අනිවාර්යෙන් NFT කියන්නේ ඇත්තටම මේ ආපු මාර chance එක ලංකාවේ කට්ටියට ඒක දැන් බූම් වෙලා ගියානේ ඉවරයි අනිවාර්යෙන් ඒක ඩිල්ෂාන්ට තැන්ක්ස් කරන්න ඕන මේ ලංකාවේ කට්ටියට ඒක ඉක්මනට ඒ ට්‍රෙන්ඩ් එක යන්න කලින් මොකද මාස කිහිපයකින් තිබ්බේ ඒක ලංකාවේ කට්ටියට ෆ්‍රී මේ මෙහෙම එකක් තියෙනවා මේ කරන්න පුළුවන් කියලා පෙන්නුවාට මොකද ඊටත් කලින් තමයි ඩිල්ෂාන් මට අපේ ඒජන්සි එකට ඩිල්ෂාන් අබේගුණවර්ධන මේ එයාට අපේ ඒජන්සි එකට ඕඩර් එක කරන්න ඉන්න මිනිස්සෙක් වෙනවා. ඔව් අනිවාර්යෙන් ගෙන්නන්න ඕනේ. මේ එතකොට ඒ ඕඩර් එක එතකොට එයා ඒ ඕඩර් එක දෙනකොට මට අපි දන්නේ NFT කියලා එකක්. අපිට තේරුණා මෙයා මේ ඒ කියන්නේ ඒ දවස්වල ෆිට්ුත් නෑ එච්චර අඳුරනවා. නමුත් මේ දැන් මගේ යාළුවානේ ළඟම ආශ්‍රය කරන කෙනෙක්. මේ ඒ දවස්වල ඊට පස්සේ අපිට තේරුණා මේකේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඒක හරිම අඩු ගාණක් කියලා ඒ ප්‍රොජෙක්ට් එක ගත්තා. ඒකලා ඊට පස්සේ තමයි අපිට සෙට් උනේ මේ මෙහෙම එකක් තියෙනවා කියලා. ඉතින් NFT එකෙන් ගොඩක් ලංකාවේ ගොඩක් කට්ටිය ලොකු දෙයක් කරගත්තා. ඒ දවස්වල ලංකාවේ ඩොලර් නැතුව තිබ්බ කාලේ. ලංකාවේ ඩොලර්ස් සෑහෙන්න එන්නේ නැත්තේ ඒක. එන්නේ නැති. අනිවාර්යෙන්. මොකදවත් ගොඩක් අයකින් ඒවා කරා. ලක්ෂ ගණන් ඩොලර්ස් වලින් කට්ටිය මේ තනි NFTs හදලත් දැම්මනේ සමහර අය. NFT හදලා තමයි සල්ලි හෙව්වේ. NFT කරපු කට්ටිය සල්ලි හෙව්වේ නෑ ඇත්තටම. ඒක ලොස් කරගත්ත ගොඩක් කට්ටිය. කීප දෙනෙක් තමයි වින් කරේ. හදලා වික් අය ගොඩ දාගත්තා. ඔව් හදලා වික් කට්ටිය තමයි ඇත්තටම ගොඩ ගියේ. මොකද ඒක ඇත්තට බොරු ට්‍රෙන්ඩ් එකක් තමයි ඇත්තම නෑ. ඒ කාලේ රොමේෂ් ඇමරිකන් ක්ලයන්ට්ලා ඒගොල්ලෝ අපිට තේරුණ විදිහට ඒගොල්ලෝ හිතුවා මේ NFT කලෙක්ෂන් එකක් හදලා දැම්මහම මේගොල්ලන්ට ලොකු සල්ලියක් හම්බෙයි කියලා. අපි සමහර කාලවල දැන් අපිට බිසි අපිට කරගන්න බෑ අපි ඕඩර්ස් ගන්න නෑ මේ පොඩි ගණන් වල එක කලෙක්ෂන් එක ඩොලර් 10000න් උඩ. අපි බෑ කියලා ඉන්බොක්ස් එකෙන් කිව්වට පස්සේ ඒත් කෙලින්ම ඕඩර් එක ගහනවා ඩිරෙක්ට් බෑ කිව්වහමත් කවුද ඩොලර් 10000ක ඕඩර් එකක් ගහන්නේ. එච්චරට ඉල්ලුමක් තිබ්බා. ඒක අවුරුද්දක් තිබ්බනම් ලංකාවට අය ටිකක් කියවන්න තිබ්බා. එච්චර ඩොලර් ඉන්ෆ්ලක්ස් එකක් නේ. ඒ කාලේ මොකද ඩොලර් එක 360යි ඒ කාලේ. ඒ කාලේ ලයිට් නැති වුනහම NFT කරන හදන කට්ටිය කරන්නේ ඊළ හොඳ හොටෙල් එකක නැවතිලා වැඩ කරනවා. ඒ ජෙනරේටර් වලින් කරන්ට් හදනවා. නැත්තම් මේ ටැක්ස් පොලිසි එකේ තියෙන
ප්‍රතිලාභය මොකක්ද කියන එක සම්බන්ධව ඔයාගේ අදහස පොඩ්ඩක් අපිට. ගවර්න්මන්ට් එකෙන් මේ ෆ්‍රීලාන්සර්ස්ලාට නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. නමුත් මම සතුටුයි අනිත් ආණ්ඩුත් එක්ක කම්පෙයාර් කරද්දි මේගොල්ලෝ රට කරන විදිහට මම ඇත්තට අපි එකක් කියන්න බෑ. ඔව්. ඒක ගැන මම ඇත්තටම සතුටුයි. නමුත් ෆ්‍රීලාන්සර්ස්ලාට මොකද දැන් ඉන්න ඇමතිලා අපේ කමියුනිටි ගැන දන්නේ නැතුව නෙවෙයි ඒගොල්ලෝ අපේ තැන් වලට ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට කිසිම දෙයක් හම්බෙන්නේ අපිට ඇත්තටම කිසිම දෙයක් ඕනෙත් නැහැ. අපිට කලින් කරගෙන හිටියා වගේ පාඩුවේ කරන් යන්න දෙනවා. දැන් අපිට ආරංචියක් ආව අපිට දැනට තියෙන 15% ටැක්ස් එක 30% වෙන්න යනවා කියලා. මම මට නම් තේරෙන්නේ නැහැ ඒක කියන්නේ කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. 30% කියන්නේ දියුණු වෙච්ච රටක ටැක්ස් පොලිසි එකක්. ඒකනේ. එහෙම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගන්න නැතුව ඒ වගේ ගානකට යන එක ගැන ඒකනේ මොකද දැන් රොමේෂ් මේකනේ මෙතන කතන්දරය. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ අපි අමතක කරමුකෝ හම්බෙන්නේවා දැන්. ඒ කියන්නේ අපි හිතමු දැන් හැමෝටම සල්ලි නැහැනේ ෆ්‍රීලාන්සින් කරනවා කියලා. ඒ කියන්නේ හැමෝම කෝටි ගණන් හොයන්නේ නැහැනේ. සමහරක් කටිනවා ලක්ෂයක් දෙකක් හොයාගෙන යාගේ ෆැමිලි එක ෂේප් එකේ අරන් යන කට්ටිය. දැන් එතනින් 100ට 15ක් හරි 30ක් හරි අඩු වෙනවා. එතකොට දැන් එයා ජීවත් වෙලා ඉන්න පුරුදු වෙලා තියෙන්නේ එයාගේ කලින් ටැක්ස් එක තිබ්බේ නැහනේ. කොච්චර හොරකම් කරන ආණ්ඩු තිබ්බත් අපි එහෙමනේ කියන්නේ කට්ටිය. එහෙම තමයි. එහෙම කරා ඒවා නැත්තම් ඒ වගේ එහෙම කරා. නමුත් මේ ඩොලර්ස් ඉන්කම් එකට මුකුත් කරේ නැහැ. සහ මං හිතන්නේ ඒගොල්ලෝ ටැක්ස් ගෙවුවේ නැති වුණාට රටට මේ රටේ ආර්ථිකයට දායකත්වයක් වුණානේ. මොකද ඩොලර්ස් නේ අපිට නැත්තේ. ඔව්. ඒගොල්ලෝ මේක බැංකුව හරහා ලස්සනට ගෙනා. ඉතින් ඕක තමයි සිටුේෂන් එක. මේ මම ඒ ගැන සතුටු නෑ ඇත්තටම. ඒගොල්ලෝ අපිත් එක්ක අපිට මීටින් එකක්වත් දුන්නේ නෑ. අපි ඉල්ලුවා ඇත්තටම දැන් දෙකකින් විතර අපි ඉල්ලුවා ඔය ටැක්ස් එක ආවට පස්සේ අපිට මීටින් එකක් දෙන්න කියලා. ඒගොල්ලෝ ඒකට රෙස්පොන්ස් වත් කරේ නෑ. ඉතින් ඔය වගේ සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. අපි හිතනවා ඒගොල්ලෝ අනිත් ඇත්තටම මම සතුටු වෙන්න පුළුවන් පාර්ට් එකකුත් තියෙනවානේ. ඒගොල්ලෝ මේ ගැනත් පොඩ්ඩක් කතා කරලා කට්ටියත් එක්ක ඩිස්කස් කරලා ඒ ඩිසිෂන් ගත්තා නම් ගොඩක් වටිනවා කියලා මම හිතනවා. වෙන රට අතහැරලා ගියා. මොකද එතකොට ටැක්ස් ෆ්‍රී නේ මාස 8ක් හරි 6ක් හරි. ඔය ඩුබායි වගේ රටවල ටැක්ස් ෆ්‍රී නේද? ඔව් ටැක්ස් ෆ්‍රී. සහ මේ අපි වෙන රටකට ගිහිල්ලා මාස 8ක් හරි 6ක් හරි මට මතකද ඉන්නවනම් ලංකාවේ ටැක්ස් ෆ්‍රී. ඉතින් ඒ බෙනිෆිට් එක ගන්න ගොඩක් කට්ටිය රට අතහැරලා. ඒකෝර අර ඒගොල්ලන්ගේ හම්බෙන වක්‍රපාදුක ඒගොල්ලෝ ඇත්තට මෙහි ෆ්‍රීලාන්සර්ලා කියන්නේ අධිකව වියදම් කරන පිස්සු වගේ වියදම් කරන කට්ටියක්. ඉතින් ඒවත් නැති වෙනවා. රටෙන් ඩොලර්ස් ටිකක් නැති වෙනවා. ඉතින් අපරාධේ මං කියන්නේ ඒගොල්ලොත් එක්ක ඩිස්කස් කරලා ඒ ගන්න ඩිසිෂන් ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි කියලා. ටැක්ස් එක ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඔව්. නමුත් ඒක 100ට 15ක් 30ක් කියන මං හිතන්නේ වැඩි කියලා. හරි. අපි හිතමු අද කාලේ දැන් ඔයා මීට අවුරුදු 10කට කලින් ඉන්නවා. අද ඉන්නවා ඔයාගේ ඊට අවුරුදු 10කට කලින් ඒ වයසේම තරුණ ළමයෙක් අවුරුදු 18ක ළමයෙක් මේක බලනවා. එයා හිතනවා ජනිත් කොළඹට ආවගේ මාත් ඇවිල්ලා කොළඹ මේ වැඩේ කරන්න පුළුවන් කියලා. එතකොට ඔයා හිතන විදිහට ඒක සාර්ථකයෙන් ප්‍රතිශතය කොහොමද? ඒ කියන්නේ මේ ජොබ් එකක් කරන්න නෑ තනිකරම 5 වගේ ඔන්ලයින් බිස්නස් එකකට. ඔන්ලයින් කරනවා නම් ඇත්තටම කොළඹට එන්න ඕනේ නැහැ. කොළඹට එනවා කියන්නේ ලොකු වියදමක් ඇත්තටම. ඔයා ඉන්න තැන ඉඳන් කන බොන ඒවා හැම එකටම ලොකු වියදමක් තියෙනවා. කොස්ට් එක වැඩි. කොළඹ වතුර ටිකක්වත් නිකන් හම්බෙන්නේ නැහැ මම කියන්නේ. නේද? ඒ කියන්නේ හැම දෙයකටම සල්ලි ඕන කොළඹ. ඉතින් මම කියන්නේ එහෙම කෙනෙක් ඉන්නවා නම් තමන් ඉන්න ගමේ ඉඳන්ම කරන්න කියලා. ඇත්තටම. එතකොට අලුත් අදහසක් තියෙන කෙනෙක්ට දැන් ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියමු ලොකු ඔපසරියන් ඒ අවශ්‍ය ඇතුළත මොකක් හරි අලුත් නිර්මාණයක් අලුත් සර්විස් එකක් දෙන්න පුළුවන් කෙනෙක්ට ජානිත් වගේ කමියුනිටි ලීඩර්ස්ලා හම්බ වෙන්න හරි කනෙක්ට් වෙන්න හරි මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් ක්‍රමයක් ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවද? ඔව් මගේ දැන් ගොඩක් කට්ටියගේ මේ සෝෂල් මීඩියා හරහා කන්ටැක්ට් කරන්න පුළුවන්. නමුත් ඉන්ඩස්ට්‍රි එකේ අපි කියන්නේ ලොකු කියලා කියමුකෝ. ඒ වගේ කට්ටිය ඇත්තටම ඒගොල්ලෝ බිසි. ඒගොල්ලෝ සෝෂල් මීඩියා බලන්නේ. ඒක නිසා කන්ටැක්ට් කරගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඔයාට උනන්දුව තියෙනවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා හරි හම්බෙන්න පුළුවන්. දැන් ඔය සමහර මල්ලියා ඉන්නවා අපි මොකක් හරි ඉවෙන්ට් එකකට එහෙම යනවා කියලා මොනවා හරි පෝස්ට් එකක් ගියොත් එයාට ඉවෙන්ට් එකට එන්න ඕන නෙවෙයි හම්බෙන්න ඕනේ වට එනවා. දැන් මට මගේ නම් සෝෂල් මීඩියා වල මමත් මැසේජ් බලනවා ගොඩක් අඩුයි. ගොඩක් මැසේජ් තියෙන රිප්ලයි කරන්න ටයිම් එකක් නැහැ. හැබැයි ෆෝන් එකට
මගේ නම්බර එක හොයාගන්න අමාරු නෑ ෆෝන් එකට කවුරු හරි ගත්තොත් අනිවාර්යෙන් ආන්සර් කරොත් කතා කරලා උදව් කරනවා. ඉතින් එහෙම තමයි. ඇත්තටම පොඩි කට්ටක් කාලේ ඒ වගේ කෙනෙක් කවුරු හරි වාගේ සබ්ජෙක්ට් එක වා හිතනවා නම් මෙයා වාට උදව් කරයි කියලා එයාව කොහොමද හරි කන්ටැක්ට් කරන්නේ නැත්නම් අපිට කතා කරන්න අපි හරි කන්ටැක්ට් කරලා දෙන්නම් එහෙම තමයි කරන්න වෙන්නේ. ඔය වගේම මම දැකලා තියෙනවා ජනිත්ගේ YouTube channel එකේ content දාලා තියෙනවා. මම හිතන්නේ ඒක බැලුවත් ඇති හරියට මේ සබ්ජෙක්ට් එක ගැන ඉගෙන ගන්න කෙනෙක්. අපි Fiverr community එක කරන දවස්වල ඒකේ තිබ්බ ගොඩක් මේ අපි කරපු meetings වල ගොඩක් content අපි මේ මගේ channel එකෙත් දාලා තිනවා. Fiverr community කියලා YouTube channel එකක් තියෙනවා. ඒකෙත් ගියත් බලන්න පුළුවන්. ඒකේ අර expert ලා ගෙනල්ලා අපි කරා කොහොමද මේ කරන්නේ මුලින් ඉඳන් step by step account එකක් හදන විදිහ පවා තියෙනවා ඒකේ. තාමත් ඒවා ඒ knowledge එක වැලිඩ් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා බලන්න ඒවට ඒ වීඩියෝස් වලින් ලොකු දෙයක් කරගන්න පුළුවන් ඇත්තටම තාමත්. අපි අවසාන වශයෙන් මේ ඩිස්කෂන් එක එන්ඩ් කරන්න කලින් අපි මෙහෙම එන්ට්‍රන්ස් එකක් ගමු. කවුරු හරි මේ පොඩ්කාස්ට් එක බලන කෙනෙක් හරි ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන සබ්ජෙක්ට් එකට අලුතෙන් ඉන්න ගෑනු ළමෙක් වෙන්න පුළුවන් පිරිමි ළමෙක් වුණ ඕන කෙනෙක්ට ඔයාගේ ගත්තු අත්දැකීම් තුලින් ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක රමේෂ් ඒ කියන්නේ නොලෙජ් එක පැත්තෙන් ගත්තොත් දැන් ඉස්සර වගේ නොලෙජ් එක හොයන්න අමාරු නෑ. හැමදේම ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කාටවත් සල්ලි දෙන්න ඕනේ නෑ. ඒකින්ද ඔයා මොකක් හරි දෙයක් කරන්න ඉන්නවා නම් ඒ දේ ගැන හොයන්න ගොඩක් හොයන්න මොනවද ඒක ඔපචුනිටිස් මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒකලා දැනුම ස්කිල් එක තමයි මේන්. ඒක තමයි ඒක පස්සේ තමයි ඔයා යන්න ඕන අලුත් දේවල් අප්ඩේට්ස් මොනවද ඔයා කරන්න යන දේ තව කරන කට්ටිය දිහා බලන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් ඇඩ්වයිස් ගන්න පුළුවන්. මම කියන්නේ ස්කිල් එක සහ නොලෙජ් එක. තමන් කරන දේ ගැන නිකන් උඩින් පල්ලෙන් බලලා මේක බහින්න එපා. ඒක කරන්න පුළුවන් ඒක සක්සස් වෙන්න පුළුවන් ප්‍රසන්ට් එක සෑහෙන අඩුයි. අනිවාර්යෙන් තමන් මොකද්ද කරන්නේ ඒ ගැන තියෙන හැම දැනුම ගන්න chat GPT වගේ දේවල් වලින් හරිම ලේසියෙන් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක මාර ඔපචුනිටි එකක් ඇත්තටම. ගොඩක් කට්ටිය යූස් කරන්නේ නැහැ. මොකද ෆෝන් එක ගත්තොත් ඒකේ ගොඩක් විනෝදය ගැන දෙන්න දේවල් වෙන දේවල් තියෙනවනේ. ඉතින් ඒවා පස්සේ තමයි යන්නේ ගොඩක් කට්ටිය. හැමෝම නෙවෙයි. ඉතින් ඒකින් හින්දා දැනුම තමයි මේන්ම. නොලෙජ් එක තමයි මේන්ම. ඉතින් මේ දේවල් හැමදේම හරිම ලේසි දැන් හොයාගන්න. ඒකින්ද මට දෙන්න තියෙන මේන්ම ඇඩ්වයිස් එක තමයි නොලෙජ් එක. ඊට පස්සේ තමන් කැපකිරීම කරන්න වෙනවා. ඒ ටික අනිවාර්යෙන් කරන්න. මාසෙන් දෙකෙන් අතාරින්න එපා. දවසෙන් දෙකෙන් අතාරින්න එපා. තමන් මොකක් හරි ඒකෙන් දෙයක් හම්බ වෙනකන් ඒකේ පස්සේ යන්න. මොකද තව කෙනෙක් ඒ දේ කරලා සක්සස් වෙලා තිනවා නම් අනිත් කෙනෙක්ට බැරි වෙන්න විදිහක් නැහැ කියන එක තමයි හිතන්න තියෙන්නේ. හරි. ඕකේ. එහෙනම් අපි අනිත්ගේ අවසාන වර්ඩික්ට් එක ඉදිරියට ගන්න තියෙන අර නොලෙජ් එක සම්බන්ධව ඉන්සේෂබල් හඹායම නොලෙජ් එක හඹායමි අධික ආශාවක් තියෙන ඕන කෙනෙක්ට මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් කියන්නේ. එහෙම ආසාවක් නැත්නම් ඒක හදාගන්න හරි වෙනවා මේ පැත්තෙන් යනවා. නැත්නම් එහෙම යන්න හිතෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම හිතනවා මගේ පෞද්ගලික මතේ සුදුසු නෑ. එහෙම වුණොත් ඔයා ජොබ් කරන කැටගරි එකට තමයි වැටෙන්නේ. එහෙම නැත්නම් ඔයා මේක කරන්න ඕන නම් අනිවාර්යෙන් ඒක පස්සේ යන්න. ඒක තමයි මේන් කී එක. හරි. එහෙනම් අද අපේ ප්‍රෝග්‍රෑම් එක අපි එන් කරනවා. thank you ජනිත් අපේ viewers-ලට ඔයාගේ experience එක සහ ඔයාගේ ජීවිත අත්දැකීම් බෙදාගත්තට අපි ආපහු එපිසෝඩ් එකකින් අලුත් දේවල් එක්ක හම්බ වෙමු. අනිවාර්යෙන් හැමෝම බොහොම ස්තුතියි මට ඉන්වයිට් කරාට. ඔබතුමත් එක්ක මේක කරන්න හම්බුන එකත් ඇත්තටම ලොකු දෙයක් මට. අපි ගොඩක් කල් කතා කරලා යන්නේ. අනිවාර්යෙන්. thank you. එහෙනම්